සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් රසට වගේම ලස්සනට හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි එකක්. ඉතින් මේ පුඩින් එක රසය ලස්සන වගේම හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඔයාලට හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි එකක්. ෆ්‍රෙෂ් මිල්ක්, කෝන් ෆ්ලාර්, ජෙලටින්, නගර අගර් මේ මොනවත්ම ඔයාලට මේ පුඩින් එක හදාගන්න ඕනි වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය 3ක් විතරමයි ඕනි වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා පොල් කිරි. මම මෙතන පොල් කිරි පීරිසි අඬු කෝප්ප දෙකක් පෑන් එකට දාගන්නවා. පළවෙනි කිරි සහ දෙවෙනි කිරි කියන දෙකෙන්ම මම පොල් කිරි අරගත්තා. මෙන්න මේ වගේ පීරිසි අඬු කෝප්පයක් තමයි මම මැනගන්න පාවිච්චි කරේ. ඊළඟට පොල් කිරි ටික මේ විදිහට ලිපේ තියලා ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න නැතුව පොල් කිරි ටික රත් කරගන්න. කිරි ටික මෙන්න මේ වගේ හොඳට බුබුලු දාගෙන එනකොට ලිප් ඔෆ් කරගන්න. මෙතනදී කිරි ටික කැටි ගැහෙන්න දෙන්න එපා. ඊළඟට අපිට ඕනි වෙනවා ජෙලි පැකට් එකක්. මම මෙතන ග්‍රෑම් 100 ජෙලි පැකට් එකක් අරගත්තේ. කැමති රසයක කැමති වර්ගයක ජෙලි පැකට් එකක් අරගෙන මේ විදිහට භාජනයකට දාගන්න. ඒකට මම රත් කරගත්ත පොල් කිරි වලින් ටිකක් මේ විදිහට එකතු කරලා ජෙලි පැකට් එක මුලින්ම දිය කරගන්නවා. ජෙලි පැකට් එක මේ විදිහට හොඳට දිය කරගන්න. ඊළඟට මම ඉතුරු පොල් කිරි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ ටිකත් මේ විදිහට කලවම් කරගන්න. ඊළඟට මම මේක නිවෙන්න පැත්තකින් තියලා ඊළඟට ෆ්‍රිජ් එකේ හොඳට සෙට් වෙන්න තියාගන්නවා. ඒ අතරෙදි මම අපේ පුඩින් එක දාගන්න භාජනයේ මේ විදිහට තෙල් හරි බටර් මාජරින් වගේ දෙයක් හරි ගාලා සූදානම් කරලා පැත්තකින් තියාගත්තා. වෙනම පෑන් එකක් අරගෙන මම ඒකට සව් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඒකටම වතුර පීරිසි අඬු කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ඒකත් මේ විදිහට ලිපේ තියලා සව් ටික තඹ ගන්න. මෙතනදී සව් ටික මෙන්න මේ වගේ තැම්බිලා තියෙන්න ඕනි. මෙන්න මේ ගානට තැම්බෙනකොට මම ලිප් ඔෆ් කරගත්තා. තඹගත්ත සව් ටික මම මෙන්න මේ විදිහට පෙරලා වැඩිපුර තියෙන වතුර ටික අයින් කරගන්නවා. මේක මේ විදිහට පෙරෙන්න මම පැත්තකින් තියලා අපේ ෆ්‍රිජ් එකේ තිබ්බ ජෙලි එක මේ විදිහට අරගෙන ආවා. දැන් අපේ ජෙලි එක හොඳ ගානට සෙට් වෙලා තියෙන්නේ. දැන් මම හැන්දකින් මේ විදිහට ජෙලි එක මම දාලා තියෙන භාජනෙන් ගලවලා අයින් කරගන්නවා. ඊළඟට ඔයාට පුළුවන් ජෙලි එක මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරගන්න. ජෙලි ටික සම්පූර්ණයෙන්ම බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරලා මේක විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විනාඩියක් විතර මේක බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ ක්‍රීම් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් මේකේ කෑලි හිටින් නැති වෙන්න මේක හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕනි. ඊළඟට අපි කලින් සූදානම් කරගත්ත සව් ටික මම මේ විදිහට අපි හදාගත්ත ජෙලි මිශ්‍රණයට එකතු කරගන්නවා. සව් ටික මේ විදිහට එකතු කරලා ඔයාට පුළුවන් මේක හැන්දක් එහෙම නැත්නම් ගෑරුප්පුවක් එහෙම නැත්නම් විස්ක් එකක් පාවිච්චි කරලා හොඳට කලවම් කරගන්න. සව් ටික ජෙලි මිශ්‍රණයත් එක්ක හොඳට මේ විදිහට කලවම් කරගන්න.
ඊළඟට අපි කලින් සූදානම් කරගත්ත භාජනයට මම මේ විදිහට අපි හදාගත්ත ජෙලි මිශ්‍රණය දාගන්නවා. සම්පූර්ණයෙන් භාජනයට ඒ ටික එකතු කරගන්න. ඉතින් මේ තියෙන මම මේ විදිහට සූදානම් කරගත්ත පුඩින් එක මම මේක පැය 3ක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි මම මේක තියන්නේ. ඉතින් මේ තියෙන මේ විදිහට මම ෆ්‍රිජ් එකේ පැය 3ක් තියාගත්ත අපේ රසම රස පුඩින් එක. ඉතින් ඔයාලට පේනවා මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක වටේ මේ විදිහට පිහිතලයක් යවලා බුරුල් කරගන්න. දැන් මම මේ විදිහට පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් හරිම ලේසියෙන් අපිට පුඩින් එක භාජනයෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත අපේ රසම රස පුඩින් එක. ඉතින් ඔයාට පේනවා මේක හරිම ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් අපිට දැන් පුළුවන් මේක අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට මේ විදිහට කපා ගන්න. අපි බලමු මේකේ පෙනුම කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ පෙනුමක් තමයි මේ පුඩින් එකේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම ගොඩාක් රසයි මේ පුඩින් එක. අඩුම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ගොඩාක් රසට හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි එකක්. ඉතින් ඔයත් ගෙදරදී මේ විදිහට මේ පුඩින් එක හදලා බලන්න. රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. හැම දිනකටම සුබ දවසක්.